වත්මන් රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙලක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආරම්භ කරන ලද ටේක්යා සුරැකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ සිව්වන වැඩසටහන අපි අද උදෑසන ආරම්භ කළා. ඒ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් ඒ වගේම හෝමාගම අධ්‍යාපන කොට්ටාසයට අයත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල විදිහට තෝරාගත්තේ. අද දවසේදී මේ වැඩසටහන සඳහා සහභාගී වන දුවදරුවන්ට උදෑසන ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන මූලස්ථානයේ මගින් සංවිධානය කරලා තිබුණු මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වුණා. ඉන් අනතුරු මේ දුවදරුවන් අද දවසේදී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන යනු ලැබුවා. එහිදී තවදුරටත් ඔවුන්ව මේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන දේශනයයි මේ වන විට සිදුවෙමින් පවතින්නේ. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා 19 යනුව සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවයේ පළාත් කළමනාකරු කසුන් දර්ශන කරුණානායක මහතා. මාර්ගයක සිදුවන අනතුරකදී ඒ රෝගයාගේ අනතුර වැඩි වෙන්නේ රෝගියාව හසුරවන්න දන්නේ නැති කමින්. ඉතින් පාසල් ළමයි සහභාගී කරගෙන මේ වගේ වැඩසටහනක් සංවිධානය කළා. ඒ ළමයින්ව කුඩා කාලේ ඉඳලම දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවයටත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනටත් 19 යනුව ජාතික හදිසි ගිලන් රථ සේවය විදියට ස්තුතිවන්ත වෙනවා. අපිව සම්පත්දායක වශයෙන් සම්බන්ධ කරගෙන මේ වැඩ කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන්. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අපිත් සමගින් මේ වැඩසටහන සඳහා මූලිකත්වයෙන් ගෙන කටයුතු කරනවා. විනයගරුක රියදුරෙක් විනයගරුක මගියෙක් අපිට හදන්න පුළුවන් වෙන්නේ වාහන අනතුරු අවම කරගන්න, ජීවිත ආරක්ෂා කරගන්න, අනතුරු වල අවම කරන්න මේ ගෙනින ක්‍රියාමාර්ගය අද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ඇවිල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයට, ITN ආයතනයට සහ එකට උදව් කරන ශ්‍රී ලංකා පොලිසියට ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා පොලිසිය, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඒ වගේම මේ ආදරණීය පාසල් දුවදරුවන් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයත් අපිත් සමගින් අත්වැල් බැඳගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන සාධාරණත්වයෙන් පෙරට ෆෙයාර්ෆස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් අපිත් එක්ක මේ වැඩසටහන සඳහා අත්වැල් බැඳගෙන තිබෙනවා. අපි තවත් අවස්ථාවක සූදානම් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ ඔබ වෙත තොරතුරු ගෙන එන්න. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් අජිත් ධම්මික සමගින් මම ගිහාන් ගීතිශේර හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිට